අද වාගේ දහස් ගණන් බණ ඇහිලි බුද්ධ කාලේ නැහැ. අද බණ 1000ක් අහලා එකක්වත් හිතන්නේ නැහැ. එච්චර අපේ හිත දුර්වලයි. ඒ කාලේ එක බණක් අහලා 10 වතාවක් හිතනවා. අර උදේ හවස 3 වරුව හිතනවා අනිත්‍යයි කියලා. දර කඩන්න ගියේ තමන්ගේ නෝන සරුපිත් දෂ්ට කළා. ගේන්න ගියේ දර කඩක් වගේ බිරිඳගේ දේහයේ ගෙදෙට්ට ගෙනාවා. හිත ඇතුලෙන් දෝංකාර දුන්නා අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා. ඇඬුවේ නැහැ කියනවනේ මේ මිනිස්සු. ඇඬුවේ නැහැ කියන්නේ. ඊට පස්සේ දැන් අම්මයි තාත්තයි දෙන්නගේම වගකීම තාත්තගේ පිට. වසංගතයක් ආවා. ඔය කොරෝනා වගේ. තාත්තා ඉතිරිලා පුතාලා 4 දෙනාම මැරුණා. එතකොටත් හිතේ දෝංකාර දුන්නා අනිත්‍යයි කියලා. අඬන්නේ නැතුව මලගම කළා. මිනිසුන්ට වෙන කරදර. ඊට පස්සේ මෙයත් ලෙඩ වුණා. කවුරුත් නැහැ ගේ පැදුරට වැටුණා. කන්න දෙන්න නැහැ, බොන්න දෙන්න නැහැ, බලන්න කවුරුත් නැහැ. කැලෑ ගමක පොඩි ගෙදරක හිටපු බ්‍රාහ්මණයා. පැදුරේම බඩගින්න, පිපාසයේ රෝගය, වේදනාව සහිතව මැරිලා ගියා. එයා කල්පනා කළා කොච්චර අනිත්‍යයිද කියලා. අවසාන හුස්ම ටික යනකොට හිතුණා කියනවා මේ හුස්මත් අනිත්‍යයි නේ කියනවා. අද ඉන්නේ තවුතිසාවේ දෙවි කෙනෙක්. පුදුම ලාගද දානි දීලා නැහැ මෙයා. චෛත්‍ය හදලා නැහැ, බෝධි හදලා නැහැ. ධර්ම දේශනා 1000ක් අහන්න ගිහිල්ලා නැහැ. පින්කම් කළා නැහැ ලොකුවට. ගෙදර මිනිස්සුත් එක්ක වැඩ කටයුතු කරගෙන හිටියේ. කරදර තිබ්බ ඔබගේ වචනිකව කරුමක්කාර ජීවිත. ගෑනිත් මැරුණා, දරුවෝ 4 දෙනෙක් මැරුණා. වතුර පොදක්වත් දෙන්නේ නැතුව මිනිස්සයා පැලට වැටුණා. ලෝක විවරයෙන් කරුමක්කාර ජීවිත. නමුත් අර අනිත් මිනිස්සු නොකරපු දෙයක් මේ මිනිස්සයා කළානේ. අනිත්‍යයි කියලා සීකලා. අපේ මිනිස්සු හැම පින්කමක්ම කරනවා අනිත්‍යයි කියන එක සිහි කරන්නේ නැහැ.